welcome back to my channel. එන්නද මාත් එක්ක මගේ ෆැමිලි එකත් එක්ක ඩිනර් ගන්න පොඩ්ඩක් එළියට යන්න. මගේ වොයිස් එක පොඩ්ඩක් ගණන් ගන්න එපා, ටිකක් ලෙඩින් ඉන්නේ මම. ඉතින් අපි අතරම යන්න ඉඳියේ අපේ තාත්තගේ බර්ත්ඩේ එක දවසේ. ඉතින් එදා යන්න ඕනේ නැහැ, මොකද අපිට පොඩි වැඩ වගේක් වැටිලා තිබ්බ නිසා. ඉතින් අපි සතියකට පස්සේ අද දාගත්තා 4 දෙනාත් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා මොනවා හරි කාලා රිලැක්ස් එකේ ඉඳලා එන්න ඕනේ කියලා. ඉතින් අපි හිතාගත්තේ උණුමටුවේ තියෙන රෙස්ටොරන්ට් එකකට යන්න. අපි කලින් ගිහිල්ලා නැති රෙස්ටොරන්ට් එක. ඒ වුණාට මගේ නංගිට යන්න ඕන අපි කලින් ගියපු දෙවච රෙස්ටොරන්ට් එකකට. ඉතින් අරකට යමු උණුමටුනේකට යමු කිව්වම අඬන්න ගත්තා. ඉතින් එයා අඬද්දි ඉතින් අපිට ඒකට යන්න බැහැනේ. ඉතින් අපි හිතාගත්තා දෙවටයකට අදත් යනවා කියලා. අපි කලිනුත් ඉතින් ඒකට ගිහින් තියෙන නිසා අපිට ඉතින් ඒකට යන්න ඕමනාවක් තිබ්බේ නැහැ. මොකද අලුත් ඒවා try කරන්නත් ඕනනේ. ඉතින් නංගි නිසා අපි හිතුවා ඒකට යන්න ඕන කියලා. හරි, එහෙනම් මම රෙඩි වෙලා ඉවරයි. අම්මලාත් රෙඩි වෙලා කියලා මට කතා කරා. Here's a quick fit check. එහෙනම් අපි යමු. අපිට රෙස්ටොරන්ට් එකට යන්න ගොඩක් වෙලා ගියා. මොකද ඒ වෙලාවේ මේන් රෝඩ් එකේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් පැය භාගයකට වඩා ගියා ගෙදර ඉඳන් රෙස්ටොරන්ට් එකට යන්න. ඉතින් අපි රෙස්ටොරන්ට් එකට ආවා. අපි ගිහින් අතට ගිහින් බලමු. තාත්තව නැවතිලා මට පඩියක් තියනවා කියලා කියනවා. මොකද මම ෆෝන් එක අල්ලන් ආපු නිසා එතනින් වැටේ කියලා. ඉතින් අපි මෙතනින් එළියට ආවා. අපිට ඕන වුණා පොඩ්ඩක් එළියෙන් ඉන්න, ඇතුළේ ඉන්නවට වඩා. මොකද ඒ වෙලාවේ රස්නෙත් නැති නිසා මුහුද හොලඟත් වැඩි පොඩ්ඩක් එළියට වෙලා ඉන්න ඕනේ කියලා හිතුණා. මේ තමයි අපි ඉන්න ටේබල් එකට මුහුද පේන විදිය. අපි ඉතින් ඕඩර් එක දාලා ටිකක් වෙලා කතා කර ඉන්දියා කැම ටික එනකම්. ඉතින් මම ටිකක් ලෙඩින් ඉඳපොත් නිසා මම හිතුවා සුප් එකක් ඕඩර් කරන්න. මොකද එහෙම කන්න ලොකුවට උමනාවක් තිබෙන්නේ හැමට ලෙඩින් ඉඳපු නිසා. ඉතින් මම සුප් එකක් ඕඩර් කරා. සුප් එක නම් ඇත්තටම හොඳයි. ඒ වෙලාවේ හැටියට උණුවට ඒක පොඩි මට මාර සනීපයක් දැනුණා. ඊට පස්සේ මම නංගි ඕඩර් කරපු පීට්සා එකෙනුත් ස්ලයිස් එකක් ඉල්ලගත්තා. එයා ඉතින් හැමදාම ඕඩර් කරන පීට්සා එකම තමයි අදත් ඕඩර් කරේ. ඒක රසයි ඇත්තටම. එයාටත් කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ ඒකන. අපි කලින් කොච්චර ගිහින් තිබුණත් මෙතනටම ආයෙ යන්නේ. මොකද එතන කෑම ගොඩක් හොඳයි. අපි පේ කරන ප්‍රයිස් එකේ හැටියට එයාලගේ සර්විස් එක වුණත් කෑම වුණත් හැමදේම හොඳට දෙනවා. ඉතින් ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් මේක. අපි ගත්ත ඒවා අපි හොඳට එන්ජොයි කරා. අතරම හොඳට බඩ පිරෙන්න කෑවැත්තම කිව්වා. මං ගත්ත සුප් එක නම් ඇත්තටම කම්ෆර්ටි. මොකද මං ලෙඩින් ඉඳපු නිසා වෙන්නේ නැති වැඩිපුරම මාරම සනීපයක් දැනුනේ ඇත්තට මේක බොද්දේ. ඉතින් මගේ නංගිට ඩෙසර්ට් එකට මේ වොෆල් එකක් ගන්න ඕන කියලා කිව්වා. ඉතින් අපි ඒකත් එන්ජොයි කරලා පොඩ්ඩක් ආව රැල්ල පා ගන්න. ඉතින් මෙතනට ඇවිල්ලා රැල්ල පා ගන්න તો යන එකත් හරි නැහැනේ. ඉතින් අපි ටිකක් වෙරළට වෙලා ඉඳියා. ඉතින් අපි හැම ටිකක් ඉඳලා ආවා ගෙදර යන්න කියලා. මොකද අම්මට තව වැඩකට යන්නත් ඕන කියලා කිව්වා. ඉතින් ඒක නිසා අපි හිතුවා ගෙදර යන්න.
මෙතනට ආවොත් අමතක කරන්න නැති දෙයක් තමයි මිරර් සෙල්ෆි එකක් ගන්න එක. එහෙනම් subscribe කරලා නැති හැමෝම subscribe කරන්න, like කරන්න, comment කරන්න. Hope you enjoy the video. Thank you so much for watching. Bye.